හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අද ගහන්න හදන ෂේප් හොටෙල් එකේ දවස් 5ක් ඉන්න තමයි හදන්නේ. දවස් කියන්නේ නයිට් කියන්නේ 5ක්. අපි යන් ඉතින් මේක පයින් ගහගන්නේ නෑ. හෙල්ලෝ ඉතින් මේක හැටි විතර රතු පාට වෙලා ලෝකෙ විස්තරේ වැඩක් නෑ. ඉතින් මම මේ ගහන විදිහ දන්නේ නෑ. මේ ගහන පළවෙනි වතාව ෆස්ට් නයිට් එක අඩු මෙච්චර මං හිතුවා කාමර 5ක් 6ක්වත් ඇති කියලා. යමුකෝ අඩු කෙක් හරි යනවා දැක්කා පටන් ගත්ත ගාම තරුණිය වගේ. මේක නෙමෙයි අපි කාමරේ. මේක ඇස්සට ගියේ අඩු මේක බීම වර්ග නේද? කොරියන් බීමද නැත්නම් ජපන් බීමද මන් දන්නේ නැහැ. චීන බීමද කියලා මන් නම් දන්නේ නැහැ. මේ කාමරේ මේකට බාත්රූම් එකට යන්න ඕනේ. ඉතින් මමත් ඒ ක්‍රියාව කරනවා ඉතින්. නැතුව බෑනිම. ආඩෝ ෂේප් උඩ ජොබ් එකක් දීලා ඒ හැටි විතර කටේ දත් නැද්ද කොහෙද බං? උඩ තියෙන එහෙම ඉන්න බලන් ෂේප් කරලා තියෙන වැඩේ. ඌ කැමැත්තෙන් ඉන්න තියන්න නැත්තේ වෙනම කතාවක්. මේක බලාගමුකෝ. යම් ඕ හැටි විතර මූණ හැම පේනවද දන්නේ නැහැ නේ මේ. අම්මෝ ඒක නම් පට්ටයි. දැනෙන්නේ පට්ටම සනීපය. අම්මෝ ආතමේ එනකොල්ල අපි ගියා. සරුවත් දාලා ඉන්නේ කොහෙන්ද දන්නේ නැහැ. මයින්ක්‍රාෆ්ට් එකේ සංග මං හිතන්නේ මයින්ක්‍රාෆ්ට් ගේම් එකට ගිහිල්ලා මේ ඔය බඩු එකතු කරන්න හැම තියෙනවනේ. අන්නේ එකතු කරලා ෂීන් එකක් අහලා වෙන්නේද මේ ගත්ත ඇති. කියලා හිතන්න දෙයක් නැහැ. හිතාගම් බං. හෙලෝ මොකද්ද මේක කියන්නේ? ඕ පෙට්ටි ගිහිල්ලා දාන්න කියලා කියන්නේ. අඩු ඒකත් නෙමෙයිව. එළියටද? උඹට දා ආපම් මේක අරයි. යන් ඉතින් අපි කාමරේට මට හිතෙනවා මූ ඔට්ටු කියනවා කියලා. මූ CCTV කැමරාවක්ද කොහෙද? ෂේප් මේ බූරුවා වගේ තියලා තියෙන. ආයිතිය බූරුව තමයි බ. නැත්නම් වෙන මොකද? කොහෙද තියෙන්නේ? තිබ්බා. චංක්මන්ටම කරගන්න ඕනේ මේ ගේම් එකේ. මන්ටම ගේම් එක ගහගන්න එක හොඳයි. කොහමයි රෑවල් 5ක් ඉන්න තියෙන්නේ. කෝකෙන් කෝකුණ ඒ වුණාට බං අපි මේ හොටෙල් එකට ආවේ වෙන අරමුණකින්. ඒ වුණාට වෙන්නේ මේ දෙයක් බෑ. ඕම් බං වෙලා තියෙන දේ කීසරයක් යන්න ඔය දිගට හිතලා බලහන්කෝ බං. ඔක්කොටම ඉස්සෙල්ලා අඩෝ මේ දොරවල් දෙපැත්තටම ඇරෙනවා. අපේ වගේ නම් එහෙම ඇරෙන්නේ නැහැ. මම හිතන්නේ රට දොරවල් වල එහෙම නෙමෙයි වෙන්නේ. දොරවල් කීයක් අරින්න ඔයද අප්පා?
එකක් ගමු. අරන් යන්. night 2 කියලා ඒක රතු කරලා තියෙනවා. ඇයි ඒ කියලා නම් මම කියන්න දන්නේ නැහැ. කියන්නේ දෙවෙනි රෑ. කයි සීන් එකක් නක් දන්නේ නැහැ. දැන්ද දන්නේ ගේම් එක පටන් ගන්නෙ සුපිරියටම. හරි මචං ඔන්න අපි අපේ වෙන්න ඕනි වැඩේ කරා. හොට්රුම් එකට චුට්ටක් යන්. කොලොක්. ඒ කියන්නේ මේකට අද යන්න ඕනේ නැතුව ඇති. අර බාත්රූම් එකට යනවා. දැන් මම යන්නේ කොහමද? අඩු. ඒක නම් පුදුම සහගතයි. අඩු. ඒක තමයි මරුවා. දැන්ද මේක ප්‍රෙස් කරලා තියෙන්නේ. එනකොල්ලෝ මම නිදා ගන්න යනවා. සරුත් දාලා ඉන්නේ. ඔය සමහර යෝන් කිසිම අරමුණක් නැතුව බයිනවා. උන්වත් දන්නේ උන් බයින්නේ මොකටද කියලා. දාගනින් බං. අඩෝ. පද්දේ වෙන්නේ. අඩෝ. night 3 එක මූ බය වෙලා දුවලාද උහෙද? මම යනවා ඉතින් රූම් එකට. මේක අපෙන් වැඩ ගන්නවා. එහෙම රෑවල් ඉන්නවා කියලා. සල්ලි නෙමෙයි මං ගන්නෙ. කොහොමත් ඒක හොඳයි. නෑ බන් නරකයි. රියම් ඕන්නක. මේකත් අරන් යන්න. මෙහෙම යන් ඉතින්. අඩු. චුට්ටක් කිරුණා. දන්නේ දිදින් ඩාන් වෙනවා ඩූ වෙනවා. කනද මේක? කාලා තියනවද? මේක දුවන්නේ නැහැ මේ රන් කියලා එකක් තිබ්බට. මේ මොකද්ද මේ? ඉතින් මම හොතට කරනවා වැඩේ. අඩු ෂේප් නෑ. ෂේප් එකේ කැපිලා වගේ. අඩු. චතුරක් බා. මම ඉතින් අපි මේ කොස්සේ නිදා ගන්න. කොස්සේ තින්න වේවා. නිදා ගන්න කාමරේ ගාව කොස්සේ තියන්නේ. මාත් මාරගෙබ්බ. අඩු. ඇරෙන්නේ නැති හිටි බලහන්. නිදාගමු. නිදාගනි. හිරරල් අඩු හිරුණා. අනේ. අඩෝ මොකක්යි සීන් එක වගේ. අඩෝ අම්මෝ
අඩෝ අම්මෝ ඒ මොකක්ද අප්පා ඒ වුනේ ඒක නම් බය වුණා මචං දැන් තමයි ගේම් එක පටන් ගත්තේ ඒකම කියනවා මගේ channel එක subscribe කරන්න like එකට share අප්පුවෙන් ගන්න කොහොම නිදාගෙන ඉන්නකෝ රෙද්දක් බං කරන්න ඕනි කියලා කියන්නෙත් නෑ ඉතින් අපි යමුකෝ මං හිතන්නේ ෂේප් එක කතා කරන්න ඔයලු මෝෂුරුත් නෑ මොත් පස්සේ මෙහින් ඇවිල්ලා ගහයිද දන්නේ කයිද දන්නේ මේ කොහෙ හිටියට අඩෝ මෙහෙම බෝඩ් එකක් තිබ්බද කලින් හිතන් තිබ්බේ නෑ යන්න එපා කියලාද කොහෙද කියන්නේ පිටියංගෝ අඩෝ එහෙම කොහොමද බයි යන්නේ නැතුව මයියා ඉතින් ඔන්න නිදාගන්න යතුරක් තියලා තිබ්බා කොහොම යතුර ඔබ කෑවද මං හිතන්නේ මේක හීනෙන්ද කොහෙද බය වෙලා තියෙන්නේ අරගමු පිටියමු නිදාගමු ශපසේ නිදාගමු ඕ හරි අඩු ඒ ෆෑන් එක කරගෙන්නෙත් නෑ ලයිට් එක ඩිම් වෙනවා කයි සීන් එකක් ගිහිල්ලා තියෙන පාටයි මේක මොකක් කිව්වද මන් දන්නේ නැහැ බාත්රූම් එකේ සීන් එක තමයි කිව්වේ මං හිතන්නේ මම බාත්රූම් එක හරියට කරලා නෑ එහෙනම් මට බැන්නා ඒ කියන්නේ කේන්ති ගිහිල්ලා මම තමයි ෂේප් අඩු ෂේප් කියන නම මම හිතන්නේ ෂේප් තමයි ෂේප් කියන නම උට ගැලපෙනවා ෂේප් අය තව කතා කරන්න කිව්වොත් ඔක මල පැනලා ගහයිම අම්මෝ අයියෝ ඇයි මූව මැරුවේ අම්බෝ මිනිහක් නේද මරලා තියෙන්නේ හරි මෙහි ඉඳලා හරියන්නේ නැහැ ෂේප් එකේ කැපෙන්න ඕන මේ ටික අඩු ගැහුවා නේද අවසානයේ අපිට වෙන්නේත් ඕක තමයි අඩෝ night 5 hey shape අඩෝ කොහෙද වන්නේ shape එක උතන ඉන්නේ මත් shape එකේ කැපෙන්න ඔය යන්න දෙනවනේ පස්සෙන් එහෙම පන්නන්නේ නැහැ නේද
අඩු දැන් නම් මට බයයි බෑ. දැන් නම් ගහන්න හිතෙන්නෙත් නැහැ. මයනෝ කොල්ලෝ තරහ වෙන්න එපා. ඒකම කියනවා මගේ channel එකට subscribe කරන්න, share කරන්න, like කරන්න. like එකට සෙරප්පුවෙන් ගහන්න වගේ කියන්නේ. shape මෙහෙමයි මචං scene එක. scene එක ඉතින් scene එක කිව්වොත් මම ඉවරයි. හරි. ගේම් එක යන්න බෑ වගේ. shape ඔයාලට කේන්ති ගියාද? කියන්න shape මං දවස් හිටියා වැඩිද අඩුයිද? මේ අන්තිම නයිට් එක මට මේ නයිට් එක යන්න දෙනවද නැද්ද? අඩු මං දැක්කනියෝ හැරිලා බලනවා. අයියෝ මේකත් එක්ක කතා කරලා ඉඳ ගන්නවත් බැරි. අඩු දැන් තමයි මට තේරුනේ. අඩු මචං මන් නම් හොඳටම කනවා වගේ. දුවපන්යකෝ අයියේ ඉවරයි මං කනවා මචං. මොකෙක්වත් මගේ ප්‍රොසෙසින් එහෙම එනව නෙමෙයි නේ. වෙලාව ගියානේ. අයියෝ මාව කෑවනේ. අම්මෝ හાર્ට් එකක් ගැහුණා. ඒකට නම් අම්මෝ තාම ඩික් ගාලා ගැහෙනවා. මේක චුට්ටක් මේ හැරවෙන ඒක චුට්ටක් අමාරුයි. මේකත් එක්ක කතා කරන්නද? අම්මෝ දුවපන් පය බූර්ලෙන් තබා වරෙන්. මෝ අපිව මරාගෙන කන්න කලින් දුවපන් යකෝ. පණ කන්නද පණ බොන්නද? හෙන සීන් එකට
දානවා. දැන් නම් එනවා පුතේ මගේ පිටිපස්සේ. වෙලාවත් ඉවරනම සද්ද ගන්නෑ. ෂේප් වෙනවා. ෂේප් ආව කියන්නේ මම ඉවරයි. දුවපන් පණ කන්නේද පුතේ? පණ කන් බොන්නේද? ෂේප් ටහුණා. අම්මෝ වායුන තරම හાર્ට් එක නම් කුඩු වෙනවා. හරි මචං රන් දිව්වා කොල්ල දිව්වපන්. දුවපන් කොල්ලෝ පය බුල්ලෙන් තබාවරෙන්. දුවපන්. අම්මෝ ලොකු සීන් එකකට මියුසික් එක දානවා. ලොකු සීන් එකකට ගන්නත් ඕනේ ඉතින්. අම්මෝ මේකේ හાર્ට්ද මන් දන්නේ නැහැ තියෙන්නේ. ෂේප් වෙනවා. දුවපන් මෙතනින් කැපෙන්න ඕනි. දුවපන්කෝ. ෂේප් වෙනවා. අඩුව වුණා. අම්මෝ ඉතින් මේක කරන්න බෑ. එහෙනම් කොල්ලෝ මම යනවා. මේක නම් මේ නයිට් 5 එක නම් කාටවත් ඇත්තටම ගහන්න බෑ. ගහන්න යන්නත් එපා. අවුලක් නැහැ ගැහුවට. දින්නත් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා මගේ channel එක subscribe කරලා තියන්න. දන්නානේ ඔක්කොම කරලා තියන්න. ගන්න පුළුවන් ඔක්කොම. අර මේ බෙල් එකක් තියෙන්නේ. අන්න ඒකේ all දාලා දාන්න. all. එහෙනම් කොල්ලෝ අපි ගියෝ.